ඉතින් සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ශගිකාවින් මල්ටි එඩියුකේෂන් YouTube channel එකේ ග්ලෝබල් නිවුස් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා තියෙන්නේ මේ ට්‍රම්ප්ගේ බදු පැනවීම පිළිබඳ. මොකද මීට කලිමුත් මම මේ පිළිබඳ වීඩියෝ එකක් කරා. ඒකේ කාඩ් එකක් මම මෙතන දාලා තියෙනවා. බැලුවේ නැති අයට බලන්න පුළුවන්. මේකෙදී ට්‍රම්ප් දිගින් දිගටම බදු පැනවීම ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ට්‍රම්ප් මේ වෙන විට ලෝකයේ බලවත්ම විලඳ නියෝජිත රාජ්‍යයන් සමග දිගින් දිගටම බදු පැනවීම කරගෙන යනවා. ඉතින් අපි මේකෙදි කතා කරනකොට මුලින්ම කතා කරා මේ කැනඩා, මෙක්සිකෝ වැනි ප්‍රබල රටවල්, ඒ කියන්නේ ඇමරිකාව සමග ඍජුව වෙළඳාම් කරන ප්‍රබල රටවල් වලට ප්‍රධාන වශයෙන් බදු වෙනවා. ඊට අමතරව ලෝකයේ ආර්ථික බලවේගයක් වලපත් වෙන චීනය සමග චීනයට මේ වෙනකොට ලොකු බලපෑමක් කරමින් බදු පැනවීම කරලා තියෙනවා. ඉතින් මේ බදු පැනවීම වලදී ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන්නේ ඇත්තටම මේ වෙන්ඩනේ කියන මත්ද්‍රව්‍ය තම රටට එන එක නවත්තන්නට අවශ්‍යයි කියන පදනම මත තමයි මේ බදු පැනවීම කරලා තිබ්බේ කලින්. කෙසේ නමුත් මේ ට්‍රම්ප් දිගින් දිගටම මේ බදු පැනවීම නිකන් ට්‍රම්ප්ගේ දැන් වර්තමානයේ දිනචර්යාව බවට පත් වෙලා තියෙන මට්ටමට මේ ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් පහුගිය දවසේක මේ මෑතකදී යුක්‍රේනය සඳහා බදු පනවනවා කියන එක ඉඟි ප්‍රකාශ කරමින් සිටියා. දැන් ඒ සිදුවෙන්න තියෙන ඊටකට 99% දක්වාම වර්ධනය වෙලා තියෙනවා. මොකද මේ වෙනකොට ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා මේ යුරෝපා කලාපයෙන් ආනයන කරන මත්ද්‍රව්‍ය සඳහා 100-200ක බදු පනවනවා කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒට ප්‍රතිචාරක වශයෙන් යුරෝපා කලාපයේමුත් නැත්නම් යුරෝපා කලාපයේ සංගම වලින් යුරෝපා සංගමයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඇමරිකාවෙන් ආනයනය කරන යුරෝපා කලාපයට ආනයනය කරන විස්කි සඳහා 150කින් බදු වැඩි කරනවා කියලා. ඉතින් මේක ඇත්තටම විශාල වශයෙන් ආර්ථිකමය බලපෑමක් රටවල් දෙකටම නැත්නම් කලාප දෙකටම සහ අනිකුත් රටවල් වලටත් බලපානවා. මොකද මේ ට්‍රම්ප්ගේ ප්‍රථම පාලනයේදී නැත්නම් පළවෙනි පාලන දුර කාලයේදී මේ විදිහටම බදු පැනවීම මත යුරෝපා කලාපයෙන් යුරෝපා සංගමයෙන් ප්‍රකාශ කරා ක්‍රියාත්මක කර ඇත්තටම මේ 125කින් මේ විස්කි සඳහා බද්ද වැඩි කරන්න. ඉතින් ඒදී යුරෝපයේ කලාපය තුළ විස්කි පරිභෝජනයේ 120කින් පමණ පහළ වෙලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ ප්‍රකාශයත් යුරෝපා සංගමය විසින් විස්කි සඳහා 150ක බදු වැඩි කිරීම ප්‍රකාශ කරනවා සමගම ට්‍රම්ප් තමන්ගේ දැඩි තීරණේ ඉන්නවා කියන එක තමයි තියෙන්නේ. කියන්නේ 100-200කින් මත්පැන් සඳහා බදු වැඩි කරනවා කියන එක තමයි ඔහුගේ මේ ප්‍රකාශය වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඇමරිකාවට ඩොලර් බිලියන 4.89ක පමණ වාර්ෂිකව වයින් ආනයනය කරනවා මේ යුරෝපා කලාපයෙන්. ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රංශයෙන් තමයි වයින් ආනයනය කරන්නේ. ඉතින් මේ විදිහට විශාල බද්දක් අය කිරීම තුළ සහ දෙපැත්තටම ඒ කියන්නේ කලාප දෙක තුලම බදු අය කිරීම තුළ මේ වගේ මිල ගණන් ඉහළ යෑම නැත්නම් උද්දමනයේ වැඩි වීම සහ ආර්ථික අවපාතයකට යන්න හැකි කියන එක තමයි ඇමරිකාව තුළ ඇති වෙන භීතියක් තියෙනවා. මොකද ට්‍රම්ප් ටිකින් ටිකටම මේ වගේ බදු පැනවීම මත දැනට ඉදිරියේදී ආර්ථික අවපාතයකට යා හැකි කියන එක ට්‍රම්ප් විසින්ම ප්‍රකාශ කරලා තියෙන තැන් මිට අපිට දැක් ගන්න ලැබෙනවා. කොහොම නමුත් ට්‍රම්ප් තමන්ගේ රාමුගත පරිසරයේ මිදී එම ක්‍රියාදාමය දිගටම කරගෙන යන ගතියක් තමයි දැන්ට මේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. කොහොම නමුත් දැන් මේ වෙන විටත් මේ ට්‍රම්ප් බලයටපත් වෙලා දුර කාලයකටපත් වෙලා දැන් දින 50ක් පමණ ගත වෙලා තියෙනවා. ඉතින් මේ කාලය තුලදී කොටස් වෙළඳපොළ හැම ඇමරිකාව තුළ පහත වෙලා තියෙනවා. විශේෂයෙන්ම ට්‍රම්ප් සමග ළඟින්ම ඉන්න මේ ඉලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් විශාල වශයෙන් පහත වෙනවා. ඒ වගේම තාක්ෂණික දැවැන්තයන් ලෙස මෙටා ඇමසන්ගේ ඒ වගේ සමාගම් වල මේ කොටස් විශාල වශයෙන් පහත වෙනවා. ඒ වගේම බිට්කොයින් මේ වෙන විට දැන් 84,000 වගේ මම දැක්කේ. ඉතින් ඒ වගේ විශාල වශයෙන් මේ වගේ මිල ගණන් පහත බැලලා තියෙනවා. ඒකෙන් මේකත් මේ බදු පැනවීම සහ අනිකුත් කර්තව්‍යයන් එක්ක සිදුවෙන ක්‍රියාදාමයන් බවට දැන්පත් වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු ඉදිරියේදී කොහොමද මේ ලෝකයට සහ ඇමරිකාව තුළ මේ බදු පැනවීම මත සිදුවෙන ක්‍රියාවලිය කෙසේද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් මගේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, තවත් අයට බලා ගන්නට, share කරන්න
ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. නැවත දැන් මම සමු ගන්නවා.